හායි මේ තමයි මගේ දෙවනි ව්ලොග් එක. අද වීඩියෝ එකේ තියෙන්නේ අපි ෆ්‍රෙෂර්ස් වලටයි ෆැකල්ටි මීට් එකටයි ලෑස්ති වෙන විදිහ. අපි අපේ හොස්ටල් එකේ ඉඳන් මේ අක්බර් පාල මහරහා ජිම් එකට යන ගම තමයි ඉන්නේ. ෆැකල්ටි 9ම ළමයි සෙල්ලම් කරන්න එන ජිම් එක තමයි දැන් මේ ඔයාලට පේන්නේ. ෆ්‍රෙෂර්ස් වලදී අපිට වොලිබෝල්, කබඩි, එල්ලේ, කරාටි, ටයිකොන්ඩෝ, වුෂු, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, බාස්කට්බෝල්, කැරම්, චෙස්, ස්විමිං, වේට් ලිෆ්ටිං, නෙට්බෝල්, ඇත්ලටික් වගේ ස්පෝර්ට්ස් ගොඩාක් ගෑනු ළමයින්ට කරන්න පුළුවන්. හායි ෆ්‍රෙෂර්ස් වලට ඉතින් හොඳට ලෑස්ති වෙනවා. මම ෆ්‍රෙෂර්ස් වලට කරන්න හිතාගෙන ඉන්නේ වොලිබෝල්, රනින්, නෙට්බෝල් තුන තමයි. හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉතින් නෙට්බෝල් වලින් කට්ටියක එකතු වෙලා දිනුවක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔය මම නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ ඒවා තමයි. මේ හරියට වෝම් අප් කරගන්න ඕගොල්ලෝ පොඩි කාලේ මේව කරන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ අපේ ෆ්‍රෙෂර්ස් ගැන? ෆ්‍රෙෂර්ස් මෙහෙමයි කෙල වෙනකොටත් තියෙන අපි ප්‍රැක්ටිස් කරලා මෙච්චරයි කතාව. දැන් මේ ඔයාලට පේන්නේ වේට් ලිෆ්ටිං කරන ඒරියා එක. දැන් අපි ඉන්නේ කැම්පස් එකේ බූස් එක ඇතුලේ තියෙන ජූස් බාර් එකේ. මුතුම රහත්තින් රිෆ්‍රෙෂිං මාර විදියට. පුළුවන් දාපන්. අපි දැන් ඉන්නේ අපේ හොස්ටල් එක ඇතුලේ. උදේවරුේ අපි අනිත් ස්පෝර්ට්ස් වල ප්‍රැක්ටිසස් කරලා අපි හවසට එනවා චෙස් ප්‍රැක්ටිස් කරන්න හොස්ටල් එක ඇතුලට. ලස්සනයිනේ. හරි දැන් කවුද? දැන් කවුද? අපේ වැඩ ඔක්කොම ඉවරුනාට පස්සේ අපි ඉතින් රැට මොන පොලිස් එල්ලම් කරා. මේක නම් ෆ්‍රෙෂර්ස් වල නෑ ඉතින්. ඕක ආපෝ මේ අනේ හිඟන්නගේ සල්ලි ලැජ්ජාවක් නැද්ද? අපි දැන් මේ ඉන්නේ අපේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ තියෙන කොමන් රූම් එකේ.
කැම්පස් එකේ මොකක් හරි පොදු වැඩක් ඉවෙන්ට් එකක් වගේ තියෙනකොට ඒකට අවශ්‍ය කරන පෝස්ටර්ස්, කොඩි වර්ග සහ අනිකුත් දේවල් අපි ලෑස්ති කරන්නේ මේ කොමන් රූම් එකේ ඉඳන්. දැන් මේ ඔයාලට පේන්නේ අපි ඉන්ද ෆැකල්ටි මීට් එකට හදපු කොඩි ටික. හරියටම ෆැකල්ටි මීට් එක තියන්න තිබුණේ 11 වෙනි මාසේ 27 වෙනිදා. හැබැයි ඔයාලා හැමෝම දන්න ඕනේ පෙරාදිනේට ගම් වතුරක් ආවා කියලා. ගම් වතුර ඇවිල්ලා අපේ ජිම් එකත් අපේ හොස්ටලුත් ඔක්කොම වගේ ගම් වතුරට අහු වුණා. දැන් මේ ඔයාලට පේන්නේ අපේ ජිම් එක ගම් වතුර බැලලා ගියාට පස්සේ හොඳටම මඩ වලින් මේ විනාශ වෙලා තියෙන විදිය. මේ හැමදේම ආයෙත් යථා තත්ත්වයට පත් වුණාට පස්සේ අපිට අපේ ෆ්‍රෙෂර්ස් ඉන්ටර් ෆැකල්ටි මීට් ඒ හැම දෙයක්ම ඉස්සරහට තියෙන්නේ. අදට vlog එක ඉවරයි. vlog එකකින් හම්බෙමු. හින් එන්නම්. bye bye.